ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් මේ දවස්වල WhatsApp එක තුල වෛරල් වෙන ස්ටේටස් එකක් තමයි මේක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද මේ වගේ ස්ටේටස් එකක් ඔයත් දාන්නේ කියන එක ගැන. ඉතින් ඔයා තවමත් channel එක අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. අද ගෙන ආපු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ Play Store එක open කරගෙන ඔයාගේ WhatsApp එක update කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේ විදිහට search bar එකේ WhatsApp කියලා search කරගන්නවා. then ඊට පස්සේ මෙතන update කියන එක මම touch කරගන්නවා. ඉතින් ඔයාලා බලන්න බුලා මෙන්න මේ විදිහට WhatsApp එක update වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම Play Store එකෙන් WhatsApp එක update කරගත්තට පස්සේ ඉතින් මෙතන open කියන එක මම touch කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන status කියන එකට ගිහලා ඔයාලට කැමති ෆොටෝ එකක් select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් select කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන icon එක මෙන්න මේ විදිහට touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන reaction කියලා තියෙනවා. ඒක touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන ඉතින් ඔයාලට කැමති emoji එකක් ඔයාලට මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට emoji එකක් මෙතනින් select කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන done කියන එක touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන කැමති එකක් ඔයාලට type කරගන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් ඔයාලා මෙතන type කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ස්ටේටස් එක දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි දාපු ස්ටේටස් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට රියැක්ෂන් කරන්න බෑ. මොනවාට අපි දාපුවා අපි අනිත් යාළුවන්ට වගේ අපි කන්ටැක්ට් එකකින් ඉන්න සේව් කට්ටියට මේක ටච් කරන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්න කොහොමද වෙන අයට අපි දාලා තියෙන ස්ටේටස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දාපු ස්ටේටස් එක අපි යාළුවන්ට සහ අපි කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න කට්ටියට පෙන්නන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන අයිකන් එක වම මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉමෝජිස් ටිකක්. ඉතින් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.